right passive sorry reported speech එකේ ඔයගලන්ට දීලා තියෙනවා ප්‍රකාශයන් කීපයක් මේ ප්‍රකාශ reported speech එකට හරවන්න තියෙන්නේ කවුරු කිව්වා කියලාද කියන්නේ මේවා මිස්ටර් සේකර කිව්වා කියලා තමයි මේවා දාන්න ඕන නේද මිස්ටර් සේකර කිව්වා කියලා හරි මේ ප්‍රකාශ මෙහෙම ආදිලා තියෙන ඉන්වර්ටඩ් කමා හිම දාලා නැහැ කමන්නේ නමුත් අපි මේක හදමු දැන් මේ මිස්ටර් සේකර කිව්වා කියලා පළවෙනි ප්‍රකාශය එනවා ඔයගොල්ලෝ හරියට බලා ගන්න then reported speech direct speech එක තමයි මේ දෙන්නේ ඍජු ප්‍රකාශනය කවුද මිස්ටර් සේකර තමයි මේවා කෙලින්ම කියන්නේ දැන් අපි කායක හරි කියනවා මිස්ටර් සේකර මේවා කිව්වා කියලා දැන් පළවෙනි එක අපි හදනවා මිස්ටර් සේකර said that I am happy. දැන් සේකර කියනකොට මිස්ටර් කියන කෑල්ල තියෙනවා. එහෙනම් මම පිළිමි කෙනෙක්. නේද? අපි නෝට් එකේ ඔයගොල්ලන්ට දීලා ඇති. I කියන සර්වනාමය නැත්නම් pronoun එක reported speech එකේදී එක්කෝ he වෙනවා. එහෙම නැත්නම් she වෙනවා. මෙතන she කරන්න විදිහක් නැහැ. මම පිළිමි කෙනෙක්. ඒකෙන්ද he වෙනවා. right? he. මෙතන දෙනවා am කියලා be verb එක. අපි දන්නා be verb එකේ අවස්ථාව පිටිපස්සට යනවා. දැන් am එකේ එක් අවස්ථාවක අතීත කාලයට ගියාම මොකද වෙන්නේ was වෙනවා he was happy to එකක් තියෙන එක එහෙමම ගමු නැවත මෙතන තියෙනවා see කියලා ක්‍රියාපදයක් මේ ක්‍රියාපදේ වෙනස් වෙනවද නැද්ද නෑ අපි කියනවා reported speech වෙද්දී direct speech එකේ තියෙන ක්‍රියාපදේ එක් අවස්ථාවක් පිටිපස්සට ගිහිල්ලා අතීත කාල වෙන්න ඕන කියලා. හැබැයි මතක තියාගන්න මෙතන C කියන එක ඉදලා තියෙන to වලට පස්සේ to වලට පසු වේදන ක්‍රියාපදයක් වෙනස් කරන්න යන්නේ ඒක එහෙමම දිනනවා. to see you all you කියන එක මොන විදිහටද වෙනස් වෙන්නේ? ඈ? right? දැන් අපි දන්නවා මෙතන you කියන එක බහුවචනයි කියලා. all කියලා තියෙනවනේ. නේ? us all. right? හරි දාගන්න. දැන් මෙතන we all කියලා දාන්න බැරිද? Mr. Sekar said that he was happy to see we all එමෙන්නේ ගතියක් නෑ එහෙම දැම්මොත් උත්තරේ අහන්න හරි දාගන්න දෙක ඊළඟට ගමු අපි Mr. Sekar said that today කියන එක අපි ගන්නේ කොහොමද that day මොන reported speech එකේ that day වුණා that day you කියන එක මෙතන අපි ගන්නවා we කියලා can එක could වෙන්න ඕන we could දැන් බලන්න මෙතන තියෙන ක්‍රියාපදේ take කියන එක මොකද වෙන්න ඕන ඈ එම විදියමයි ඒ හේතුව can කියන එක මොකද modal verb එක modal verb එකකට පස්සේ නේද could කිව්වත් modal verb එක modal verb එකකට පිටිපස්සෙන් එතන ක්‍රියාපදේ ඒ තීච විදිහටම තියන්න could take down the notes හරියට බලා ගන්න ඊළඟ එක most of these students are good ඒකත් හදමු I come Mr. Sekar said that ඔක්කොම මෙන්න Mr. Sekar නේද said that most of these කියන එක මොකද්ද වෙන්නේ those වෙනවා most of those students
ආ කියන එක මොකද්ද? එක අවස්ථාවක් අතීත කාල වෙන්න ඕන. එහෙනම් were good. අන උත්තරේ බලාගන්න. හරි වැඩි හදාගන්න. ඊළඟ එක. දෙක යන්නේ. Let's say correct. Said that QR I කියන එක he වෙන්න ඕන කියලා මම කිව්ව කලිනුත් he am එක මොකද්ද වෙන්නේ was he was going to show මේවා වෙනස් වීම වෙන්නේ නැහැ කිව්වා හේතුව මම පැහැදිලි කරා going to show you එක us අපිට video now එක මොකද්ද වෙන්නේ අතීත කාල ස්වරූපයෙන් දෙන්න කියලා දානවා. උත්තරේ බලා ගන්න. ඊළඟ එක මොකද්ද වෙන්නේ? Mr. Sekar said that Mr. Sekar said that I want කියලා තියෙන්නේ නේද? he I එක he වෙනවා. want එකක අවස්ථාවක් අතීත කාලයට යනවා. he wanted to වලට පසු ක්‍රියාපදයේ හිමම තියෙනවා he wanted to make me කියලා දාන්න පුළුවන් මෙතන නැත්නම් us කියලා දාන්න පුළුවන් ඉතින් අපි මේකේ us කියන එකත් මෙහෙම දාමු us aware දැනුවත් කරනවා aware of this topic කියන එක මොකද්ද වෙන්න ඕන that topic අනුත්තරේ බලමු last එක Mr. Sekar මේ කොහොමද මේ present tense එකෙන් දීලා දෙන්නේ Mr. Sekar said that he visited කියලා තියෙනවා නේද? අන්න ඒක අතීත කාලේ. එහෙනම් මේක මොකද්ද වෙන්නේ? had visited to another school. Last week කියන එක අපි ගන්නවා previous කියලා. මොන වාක්‍ය පහ බලාගෙන කොහොමද මේක උත්තර පහ වැටලා තියෙන්නේ කියලා. මේක ඔයගලන්ට second term test එකේ ආපු ප්‍රශ්න පහ.